පහන තියනවා ඉස්සරහින්. එහෙනම්. ඒක ගන්නවා. ඒක හරිද? මේ කාර්බන් අයින්. හරි. කොහොමද හැදුනා? ඒ මොකද්ද මම සුදු පාර මොකක් හරි දැක්කනේ පාරේ යනවා. ආ? හරි. කැතේ ඉන්නවා හවල් මම දැකලා අපි කියන ඒ කනත් වීඩියෝ එක ගැන ඉස්සරහට මම කතා කරන්නම් වෙනම. ඉතින් ඔයාලට කියනවා අපි පොඩි එක්ස්පෙරිමන්ට් එකක් යොදාගත්තා මේ අద్భుත ආත්ම ගෙන්නන සම්බන්ධව. ඉතින් මේකට අපි යොදාගත්ත අංජුන ලංකාවේ තියෙන යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයන මේ අංජනම කියන එක අංජනම එලි බලනවා කියන එක. ඉතින් මේ අංජනම එලියක් බලලා අద్భుත ආත්මයක් ගෙන්නලා සහ අద్భుත ආත්ම තියෙන තැනකට අපි ගිහිල්ලා එයාගේ විස්තර අහලා අංජනමේ අපි යම් විදිහට එක්ස්පෙරිමන්ට් එකක් කරන්න හිතුවා. බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් අපි ගුරුනාථගෙන් තමයි මේක අපි ඇහුවේ. ඉතින් මේ ගුරුනාථ කිව්වේ 10 ඉඳලා 12 වෙනකම් විතරයි පුළුවන් මේක බලන්න කියලා. ඉතින් අපේ පෙරත්තටම ඒ කියන්නේ අපේ කරදරයට මෙයා කිව්වා හරි මම එහෙනම් අපි රැයට බලමු. මොකද හේතුව තමයි ඔයාලටම බලන්න ඕනි නම් අපි එහෙනම් රැයට මේක කරමු. පොඩක් බලගතු මන්ත්‍ර වලින් දිෂ්ටි කරලා කියලා එහෙම කිව්වා. ඊපස්සේ අපි හා කියලා අපි අද වගේ දවසක් තමයි යොදාගත්තේ. ඉතින් කිව්වා කෙම්මුර දවසක් තමයි. ඉතින් අපේ බල කිරීමටම මේක සාර්ථක හෝ අසාර්ථක වෙයිද දන්නේ නැහැ. ඉතින් අපේ ගොඩක්ම ගුරුනාථ කිව්ව විදිහට නැතුව අපේ ක්‍රමයකට තමයි මේක කරන්න යන්නේ. මොකද කෙම්මුර දවසක් නෙවෙයි අද අපි ඊද්ද වගේ දවසක් තමයි මේක යොදාගත්තේ. මොකද අපේ වැඩ කටයුතු හින්දා අපේ වෙලාව කාල වේලාවත් හින්දා ඉතින් අපි යාර බල කිරීමට මෙයා කරගත්ත. බලමු 150ක් කරි මම හිතනවා සාර්ථක වෙයි කියලා. මොකද ගුරුනාථෙත් කිව්වා නැහැ සමහරක් විට මේ බලගතු මන්ත්‍ර සහ යන්ත්‍රයෙන් අපි දිෂ්ටි කරලා අපි මේ අංජන මං එලි බලලා ඒ ස්ථීන ස්ථානයකට අපි මේ බලනවා. අපි කැමරාව යවලා කොහොම හරි අපි ඒ දේ කරමු කියලා. ඉතින් අපිත් එක්ක යොදාගත්තා. ඉතින් අපි දැන් හිතුවා අපි එහෙනම් වෙලාවටම යන්න. ඉතින් අපි තාම යන්න බැරිනවා. වහිනව සද්ද ඇහෙනවා ඉතින් ඔයාලට. ඉතින් අපි දැන් යන්න පිටත් වෙනවා. මේ ගුරුනාථගෙන් හම්බෙන්නේ මෙයාගෙත් එක්ක අපි මේ දේ ඉස්සරහට අපි කරමු. කොහොමද මේ දේ වෙන්නේ කියලා බලමු. හා පුරා කියලාම නැකත් බලලා වගේ එළියට බැස්සා. හරියටම වහිනවා. ඉතින් දැස්සත් එක්ක ඉතින් බලමු ඉස්සරහට අපි දැන් යන්න පිටත් වෙන ලෑස්ති. ඔහොම යනවා. ගින්න ගුරුනාථගෙන් හම්බෙන්න ඕන. කොහොම හරි අපි දැන් මෙතනක මීටර් 200ක් විතර තියෙන්නේ. දේවල් තියෙන තැනට එකක් මාත් එන්න තැනට. ඉතින් අපි අතුලක් ටිකක් ගත්ත කඩින් මේ කඩෙන් අරගෙන ඔහොම අපි යනවා. එහෙම ගිහිල්ලා බලමු. දැන් යා කිව්ව විදිහටම දැන් වෙලාව ඇවිල්ලා අපි මෙතනට යාලා ගෙවල් ගාවට එනකොට වෙලාව 7:59 කියන්නේ වෙලාව 8ට විතර ඇති. ඉතින් 9ට කලින් තමයි ඉක්මනට යන්න කිව්වේ. ඉතින් අපි ටක් ගාලා යන ඉස්සරහට මොකද වයස්ස මෙහෙට තාම වැස්ස වහිනවා. අපි ඔහොම දාලා ඉස්සරහට අපි දැන් යන්න පිටත් වුණා. මේකත් හරිම අමාරු පාරක්. ඉතින් වාහනයක්වත් දාන්න බෑ. තව මීටර් 200ක් කියන්නේ 150ක් වගේ ඇති. ලයිට් එකක් දාලා තියෙනවා ගෙදර ඉස්සරහා පාරේ මැද පොඩ්ඩක් ඒක බලන්න යන්න දකුණට පැත්තෙන්. කෝල්ලක් දාලා බලමුනේ. හෙලෝ. ආවෝ අපි නංග මං ඉන්නේ. නෑ මේ කඩේනේ. මේ එතන තිබ්බ අර වහලා තියෙන කඩයක් පාස් වුණා. හරි. පේන ලයිට් එක පේනවද? පේනවද? හරි. ලයිට් එක පේනවා. ඔයා මේ කොහෙන්ද? පාරේ ලයිට් එකක් දාලා තියෙනවද? වාහනේ ගෙදරට ගන්න පුළුවන් දාන්න. මේ පල්ලෙට දාන්න ඒ කියන්නේ හැරෙන්න තැනක් තියෙනවද? හැරෙන්න පොඩි හරි. පළවෙනි පාරේ දෙවෙනි පාරේ නේද? ගෙදරට ගන්න පුළුවන් මේ දේවාලටම ගන්න පුළුවන්ද මේ වාහනේ ඇතුළට දාන්න පුළුවන් වේද දන්නේ නේද? අරනේ ලයිට් එක. අර ලයිට් එකපත් වෙන්නේ ඔය ඉස්සරහ. ඔව්. ආන්න තියෙනවා. හරි. පොඩ බලලා දාන්න. හරි අපි එල්ල කොල්ල කරා. හරි. අනේ අපි උතන ළඟ ඉන්නේ. හරි. අරකනේ පාරේ ලයිට් එකක් දාලා තියෙනවා කියන්නේ. අර පේන්නේ. නෑ ඉස්සර අර තියෙන ලයිට් එකක් දාලා තියෙනවා කියන්නේ. පාරේ ලයිට් එකක් දාලා තියෙනවා. අම්බෝ අලි ප්‍රශ්න නැද්ද දන්නේ මේ පැත්තට නේ. කැලයක් තියෙන මේ පැත්තේ නේ. ඔව්.
අපරිචිත ඔව් වලි වැට තියෙනවා ඔයි. අම්මට උඩු. යලින් ගෙන්නන් ඉතින් මේ තියෙන පාරේ ලයිට් එකක් දාලා දිනවා කිව්වා මෙතන. උඩ පළවෙනි මේ නෑ ඉස්සර මේක පාරේ ලයිට් එක දාලා දිනවා කිව්වා ඉස්සරහින් දකුණට තියෙන පාරක් තිබ්බා. අම්මයි. මේ දිනේ පොට්ටේ. දැන් දාලා පොඩක් බලලා ගන්න එක කවුරු. මේ පාරේ දැම්මොත් නම් මේ වැස්සත් එක්ක ගන්න බැරි. පාරට කාපට් කරලා තියෙන්නේ බං. ඉතින් මම බහලා බලද්දි. යන්න පුළුවන්. පාට මේක නම් මේවා නම් දාලා තියෙන්නේ බා. මේවා දාලා තියෙන්නේ පස්. අපි කොහොම හරි ගුරුනාන්සේගේ ගෙදරට යන පාර තමයි යන්නේ මේ. මම බහැලා පොඩ්ඩක් යනවා. එන්න බයින්න පොඩ්ඩක් මම බලන්න. කොහොම දාලේ. බෑ වලට බලා ගන්න පුළුවන්. අමුතු ගඳකුත් එනවා. කොහොම හරි අපි උඩ වාහනේ දාලා දැන් පයින් යනවා. අදුට්ටක් අමාරු මාර්ගයක් වලට බලා ගන්න පුළුවන්. වතුරක් තිබ්ලා මේ කියන්නේ මේ ෆෝන් එකේ ලයිට් එකෙන් තමයි අපි යන්නේ පොඩ්ඩක්. මොකද අපි ෆ්ලෑෂ් ලයිට් කරගෙන ඉගෙන ගන්න. මොකද අපි ගුරුනාන්සේ එක්ක යන තමයි අපි හිතුවේ. අපි වෙනම තැනක් හදලා දැන් ඒ වාලේ අංජනම් මේ කියන්නේ බලන්න නැල්ලු. ඒ කියන්නේ යාට පහන් තියලා හතෙන් පස්සේ පහන තියව ගමන් ආයි බලන්න නැල්ලු. ඒ නිසා අපි දැන් වෙනම ස්ථානයකට අරන් ගිහලා තමයි එහෙම කරන්න කිව්වේ. ඉතින් අපි දැන් යාව එක්ක යන තමයි යන්නේ. අපි දැන් යන්නේ. This side. वाहन स्टाइल देवाल के तुम्हारा आई बोले අපි කොහොම හරි ගුරුනාන්සේලා ගෙදරට එනකොට 8යි කාලට විතර ඇති. ඉතින් අපි මෙතනට ඇවිල්ලා අපි ඕන කරන කළමනා කටයුතු එහෙම නැත්නම් මේ අඳුන බලන්න එහෙම නැත්නම් මේ අංජනම බලන්න ඕන කටයුතු සහ කළමනා කටයුතු ඔක්කොම අපි ගුරුනාන්සේගෙන් ඔක්කොම අහගත්තා. ඉතින් කොහොමද කරන්න ඕනි කියලා ඉතින් මේ චාරිත්‍රාක් තිබ්බා. පළවෙනි පාර වෙනකොට බුලත් අතක් අරන් එන්න ඕනි කියලා බුලත් අතක් ගත්තා. ඒක අපිට වැන්න ගියාමද ගුණා. ඒ නිසා ඒකත් අපිට කියලා දුන්නා. ඉතින් ගුරුහරුකම් කරන්න ඕන විදිය. ඉතින් මම කිව්වා අංක එකටම මටත් මේක පේනවා. ඉතින් අපි මීට කලින් දැක්කා මීට කලින් කරපු විදියයි අපේ තිබ්බ එක්ස්පීරියන්ස් අපි ඔක්කොම එයාට කිව්වා අපි කරන්න ඕන මොකද්ද කියලා. ඊට පස්සේ හැම දෙයක්ම කිව්වා. ඉතින් තව අපි ඊට කලින් කරපු එක්ස්පෙරිමන්ට් සහ අපේ වීඩියෝස් පවා අපි පෙන්නුවා. ඉතින් පෙන්වුවේ හේතුව තමයි මොකද ගුරුනාන්සේ මේකට අලුත් දෙන්න මෙයාට ඉස්සලා කියන්න ඕන අපි කරන්න යන කැටගරි එක. ඉතින් අපි පිළිවෙලට මතක් කරා. ඊට පස්සේ ගුරුනාන්සේ අපිට කැමති වුණා. ඉතින් අංක එක තමයි මට මේ අඳුන කියන එක මට පේනවා. ඉතින් මේ අඳුන උපයෝග කරගෙන මේ අංජනම එහෙම නැත්නම් මේ අద్భుත ආත්මයක් ගෙන්නලා අර අංජනමෙන් බලාගෙන කොහෙද ඉන්නේ අර දැන් අපි කැමරාවෙන් බලනට වඩා අංජනමකින් බලලා අපිට මේ අద్భుත ආත්මය කොහෙද තියෙන්නේ කියලා මට ඒක හොඳට කියන්න පුළුවන්. එතකොට කැමරාව යවන්න පුළුවන්. එතන අන්නහවල් තැන තියෙනවා මල්ලි මෙහෙමයි කියලා කැමරා කරන මයිල්ට ෆෝන් එකේ ලයින් එකේ තියලා මට ඒ දෙයක් ප්‍රශ්න තමයි බලන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මම කරන්න හිතුවේ. ඉතින් අපි හැම දෙයක්ම ගුරුනාන්සෙත් එක්ක ඒ වෙලාවේ කතා කරගත්තා. කරන්න ඕන විදිහට හැම දෙයක්ම. ඊට පස්සේ තමයි අපි මේ ගුරුනාන්සෙත් එක්කගෙන යන්න පිටත් උනේ. ඒකල පහන කියනවා ඉස්සරහින්. ඒක පිට ඒක ඉතින් අනුතුල් කපුල්කයක් කරලා පිළිවෙලට අපි යනවා. ඒ ගිලියක් කරලා රෙන්ටන් කියලා රැස්කම රාහුයක් නිර්මාණය. ඉතින් අපි මාමක් දාන්න දැන් යනවා. අපි අර ඉන්න ස්ථානෙට. ඉතින්
ඉස්සරහට යන්න ඕනේ. අපි ඇස්සට පොඩක් කොට උනා දැන් මම ගහලා ඉවරයි ඔක්කොම. ඉතින් අර කිව්වා වගේම මේ හැබැයි කැලයක් තමයි තියෙන්නේ. මේ පැත්තේ තනිකර කැලයක් තියෙනවා කියන්නේ. ඉතින් හරි. මේ අර ගමේ එක අයිනක් මේ පැත්තේ. ඉතින් මේ අයින තමයි මම ඉන්නේ. ඉතින් අතරම යන්ත්‍රපන් ශාස්ත්‍රය පිළිබඳ හොඳ දැනුමක් තියෙන කෙනෙක්. අපි යම් පොඩ්ඩක් ඒ විදිහට කරලා බලමු. අපි දැන් ඔය වෙලාවත් එක්ක දැන් අතරම කිව්වොත් මෙහෙම ශාස්ත්‍රය පොඩ්ඩක් දැන් අර වෙලාවත් එක්ක එහෙම ඉතින් හදනවා කියන්නේ හරි අමාරු විදියට. දැන් බලමුකෝ අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහලා කොහොමද ඒ මොකද්ද මම සුදු පාර මොකක් හරි දැක්කනේ පාරේ යනවා. ආ? හරි මොකද්ද බයි ඒ සීන් එකේ උනේ මේ කට්ටිය මැද මෙච්චර. ආ? මොකක්ද සුදු පාර දැක්කම මම අයින් වෙලා ගියා වගේ දැක්කම. අඩෝ මේ කැමරාවට වුණා මොකද සීන් එකක් බා. අඩෝ